ආයිබෝවන් අද අපි කතා කරන්නේ මේ හාමුදුරු වැරදි කරන ඒවා. මිනිස්සු හරි මෝඩයි. හාමුදුරු කොච්චර වැරදි වැඩ කරත් මිනිස්සු වැඳ වැඳා සල්ලි දෙනවා. ඇයි හාමුදුරු වැරදි වැඩ කරන්නේ? මේ මිනිස්සු සල්ලි දෙන හින්දා. බුදුහාමුදුරු කොතනද කියලා තියෙන්නේ මේ හාමුදුරන්ට සල්ලි දෙන්නේ? උන් කෝටි ගාණක් පොත්වල දාගෙන මොකද කරන්නේ? ළමයි දූෂණය කරනවා, ගෑනු එක්ක බුදු වෙනවා, කුඩු ගහනවා, ගංජා ගහනවා. මේ වැරදි වැඩ කරනවා. එහෙනම් කවුද මේකට මූල වග කියන්න ඕන නැත්තේ? මිනිස්සු. මේ බුදුදහම අදහන්න බුදුහාඳුරු දේශනා කරන්නේ කොහෙවත් මේ සැප භික්ෂුවකට සැප විඳින්න කියලා. විනය පිටකේ ගත්තොත් මේ භික්ෂුව දුක්ශීලන මේ මිනිස්සු දෙන්න දානයක්වත්. එහෙනම් අපි හැදෙන්න ඕන නැත්තේ. ඇයි මේ මිනිස්සුන්ට මේ හාමුදුරන්ට දෙන්නේ අපි? එහෙනම් හාමුදුරන්ට දෙන්නේ නැතුව දෙන්න ඕන මිනිස්සු ඉන්නවා. දීමෙන් හොඳම දීම දුගියාට දන් දීම. ඇයි මිනිස්සු තේරුම් ගන්න නැත්තේ? මේ හාමුදුරු මොන වැරදි කරත් මිනිස්සු වැඳ වැඳා දෙනවා. කෝටි ගණන් දෙනවා. සැප පහසුකම්. හාමුදුරු මේ සත පහක් හාමුදුරන් සල්ලි ඕනේ ඇත්තට මොකටද? සියලු දේ අත්හැරලා සිවුරක් දාගත්තා නම් මොකටද සැප? අපි දුක් මහන්සිලා හම්බ කරනවා දෙනවා. මරුණොත් කොහේ ගෙදරක අපේ ගෙදරක 3-4 දෙනෙක් මරුණොත් දානි දීලාම මේ මිනිහා තවත් දුප්පත් වෙනවා. උන් පොහොසත් වෙනවා. උන් මොකද කරන්නේ? ඉඩ කඩම් ගන්නවා, වාහන ගන්නවා, සුපිරි ජීවිත ගෙවන්නේ. එහෙනම් මේවට වග කියන්න අපිමයි. ඔබ බුද්ධියෙන් අවබෝධ කරගෙන මෙවුවා දෙස බලන්න ඔබට නිවන් සැප ලැබේවා.